Hi beautiful people, it's me Dian here. Welcome back. අද උදෙන්ම අපි දෙන්න මේ පිටත් උනේ ඔස්ට්‍රේලියා Pro MX 2025 motocross event එකක් බලන්න. ඉතින් කලින් දවසේ රෑ මට වෝනින් එකක් දුන්නා උදේ 6:00 වෙද්දි පිටත් වෙනවා කියලා. කොහොම හරි මං උදේ 6:00 වෙද්දි ලෑස්ති වෙලා මේ උතුමාණන් ඇහැරුණේ උදේ 8:00ට. පිටත් වෙද්දි පරක් වුණ නිසා අපි මැක්කින් බ්‍රෙක්ෆාස්ට් එකයි කොෆි අරගෙන යන ගමන්ම කකා තමයි ගියේ. අපි ඉන්න තැන ඉඳලා පැය එකමාරක පැය දෙකක වගේ ගමනක් ඉතින් ගියා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හස්බන්ඩ්ගේ සින්දු ලිස්ට් එකත් අහගෙන ඉස්සරහ බලාගෙන ගමන ගියා ඉතින්. අස්සේ පාර පොඩ්ඩක් වැරදිලා අපේ හස්බන්ඩ් Google Map එකේ එහා මෙහා කරලා ඔන්න තැන හොයාගෙන යාන්තමට එතනට යද්දි 10:11 වගේ වුණා. අද වීඩියෝ එකේ හොරෙන් කතා කරනවා වගේ ඇහෙන්නේ අද පොඩ්ඩක් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් මම මේ මෝටෝක්‍රොස් ඉවෙන්ට් එකක් බලන්න යන්නේ අවුරුදු 12කට විතර පස්සේ. ඇතුළට ගිය ගමන් ඔක්කොටම කලින් ආයෙත් කෑවා. ඉතින් මගේ තාත්තා ලංකාවේ හිටපු පළමු පෙළේ රයිඩර් කෙනෙක්. එයාගේ නම ජෙෆ්රි බුල්චන්ස්. ඉතින් එයා නම්බර 18න් තමයි රේස් පැද්දේ. ඒ වගේම මගේ මල්ලිත් පොඩි කාලේ ඉඳන්ම රේස් පදිනවා. ඉතින් එයාගේ නම ඩිලන් බුල්චන්ස්. ඒ වෙනකොටත් එයා මෝටෝක්‍රොස් ඒකාණ්ඩයේ ක්‍රීඩකයෙක් ලෙස ජපානයේ තරඟ කරනවා. ඉතින් එදා ඉවෙන්ට් එකට ගිහිල්ලා චුට්ටක් විතර ඉමෝෂනල් වුණා. මේ ඉවෙන්ට් එක පොඩි අය පදින්නේ. මොකද මගේ මල්ලි පැදපු අන්තිම ඉවෙන්ට් එක එයා අnder 13 වගේ පදිනවා තමයි මම බලලා තියෙන්නේ. ආයෙත් ඉතින් එයා පදින ඉවෙන්ට් එකක් බලන්න ආසාවෙන් ඉන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකට ගියාට පස්සේ තමයි තේරුනේ මෝටෝක්‍රොස් කොච්චර මිස් වුණාද කියලා. මේ ඉවෙන්ට් එක බලන්න හොඳට ට්‍රැක් එක පේන තැනකට අපි දෙන්න ගියා. පස්සේ අපි දෙන්න ගියා පැඩොක් ඒරියා එකේ පොඩි රවුමක් දාලා රයිඩර්ස්ව බලලා එන්න. ඉතින් මේ තියෙන්නේ රයිඩර්ස්ලගේ බයික්ස්, එයාලගේ මේන් ස්පොන්සර්ස්ලගේ හට් එකත් එක්ක. ඉතින් මේ ඔක්කොම බලලා රේස් එක ඉවර වෙලා අපි දෙන්න පිටත් වෙන තවත් පුංචි ගමනක් යන්න. ඉතින් ඊට පස්සේ අපේ ස්ටොප් එක උනේ හෝල්ඩන් මියුසියම් එක. මේකේ එන්ට්‍රන්ස් ටිකට් එක උනේ $15යි. ඉතින් මං හිතනවා ඒ $15 ගොඩාක් ඔය. මොකද මියුසියම් එක ඇතුලේ ගොඩාක් කාස් තිබුණා. මේ හැම කා එකම මැනුෆැක්චර් එකයි ඒ විස්තර හැම එකත් එක්කම තමයි ඩිස්ප්ලේ කරලා තිබුණේ. ඉතින් කාස් විතරක් නෙමෙයි ඒ කාලේ අශ්වය භාවිතයෙන් තිබුණු ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ගැනත් විස්තරات එක්ක මියුසියම් එකේ පැත්තක් වෙන් කරලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඉස්සර කාලේ තිබුණ ඇම්බියුලන්ස් එක. මේ ඔක්කොම බලලා ආයෙත් පැය එකමාරක් ගෙදර ඇවිල්ලා මේ ඉන්නේ දුර්ෂාන්. එයාගේ ඉතින් බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරා. Hello beautiful people, it's me Kaludi here. බැන්නේ. Hi beautiful people. අපි ලබන සතියේත් අලුත් වීඩියෝ එකක් කරගෙන එන්න. එහෙනම් see you next week.